ඕනවට වඩා වතුර බීවොත් මරණයට පවා පත් වෙන්න පුළුවන් කියලා කවුරු හරි දන්නවද? අද අපි කතා කරන්න යන්නේ අන්තර්ජාලය පුරා පැතිරෙන white jug syndrome කියන මේ අමුතුම ප්‍රවණතාවයේ පිටිපස්සේ තියෙන භයානක සත්‍යය ගැන. white jug syndrome මේ නම සමහර විට ඔන්ලයින් දැකලා ඇතේ නේද? මේකෙන් කියන්නේ ලොකු සුදු පාට ජෝගුවක් අතේ තියාගෙන දවස පුරාම වතුර බොන එක ගැන. ඉතින් ඇත්තටම මොකක්ද මේක? හරි. මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මේක ඇත්තටම වෛද්‍යවරු පිළිගන්න ලෙඩක් නෙමෙයි. මේක නිකම් සුවතාවය ගැන කතා කරන අය අතරේ පාවිච්චි වෙන වචනයක් විතරයි. හැබැයි මේ නම පිටිපස්සේ හැංගිලා තියෙන කතාව නම් ඇත්තටම භයානකයි. ඒක ජීවිතේට තර්ජනයක් වෙන්න පුළුවන් විද්‍යාත්මක සත්‍යයක්. අපි දැන් ඒක ගැන ගැඹුරටම බලමු. ඉතින් මේ හැමදේම පිටිපස්සේ තියෙන විද්‍යාව තමයි මේ. හයිපොනැට්‍රීමියා සහ ඉලෙක්ට්‍රොලයිට් අසමතුලිතතාවය. නම් දෙක ටිකක් අමාරු වුණාට කතාව හරිම සරලයි. අපි බලමු. හිතන්නකෝ අපේ ලේ කියන්නේ හරියට රසට හදපු සුප් එකක් වගේ කියලා. දැන් සෝඩියම් කියන්නේ ඒ සුප් එකට දාන ලුණු. ඕනවට වඩා වතුර දැම්මොත් මොකද වෙන්නේ? සුප් එකේ රස නැති වෙලා ජලගතිය වැඩි වෙනව නේද? අන්න ඒ වගේ තමයි අපේ ශාරීරික ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. මේකට තමයි ජල විෂ වීම එහෙමත් නැත්නම් හයිපොනැට්‍රීමියා කියන්නේ. ඉතින් කොහොමද මේක වෙන්නේ? කෙටි කාලයක් ඇතුළත ඕනෑවට වඩා වතුර බිව්වම ලේවල තියෙන සෝඩියම් තනුක වෙනවා. ශරීරය මේක හරිගස්සන්න උත්සාහ කරද්දී ජලය සෛල ඇතුළටම යනවා. මේකේ භයානකම දේ තමයි මොළයේ සෛල ඉදිමෙන්න පටන් ගන්න එක. හිතන්නකෝ වතුර වැඩි වෙලා හොඳටම පොඟවතු පාන් කෑල්ලක් වගේ. මේකෙන් මොළයට ලොකු පීඩනයක් එල්ල වෙලා බරපතල ප්‍රතිවිපාක ඇති වෙන්න පුළුවන්. මේක පටන් ගන්නේ ඔක්කාරය, වමනය, ඔළුව කැක්කුම වගේ සාමාන්‍ය දේවල් වලින්. හැබැයි තත්ත්වය දරුණු වුණාම වලිප්පු වෙන්න පුළුවන්, කෝමා තත්ත්වයකටපත් වෙන්න පුළුවන්, අන්තිමට මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක සෙල්ලමකට ගන්න හොඳ දෙයක් නෙවෙයි. හරි. වතුර ප්‍රමාණය විතරක් නෙවෙයි ප්‍රශ්නේ. අපි බොන වතුරේ තියෙන දේවලුත් හරිම වැදගත්. දැන් අපි කතා කරමු මල ජලය කියන මේ ටිකක් අමුතු ඒත් භයානක සංකල්පය ගැන. ඒ කියන්නේ අපේ ශරීරයට කිසිම පෝෂණයක් කිසිම ගුණයක් දෙන්නේ නැති වතුර ගැන. ඉලෙක්ට්‍රොලයිට් කියන්නේ හරියට අපේ ඇඟේ දෙන විදුලි පද්ධතිය වගේ දෙයක්. ඒක නැතුව අපේ ස්නායු, මාංශ පේශී, හදවත මේ කිසිම දෙයක් හරියට වැඩ කරන්නේ නැහැ. සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් කියන්නේ අන්න ඒ වගේ අත්‍යවශ්‍ය ඉලෙක්ට්‍රොලයිට් වර්ග. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. ආශ්‍රිත ජලය එහෙම නැත්නම් රිවර්ස් ඔස්මෝසිස් වගේ ක්‍රම වලින් වතුර පිරිසිදු කරද්දී වතුරේ තියෙන අපද්‍රව්‍ය විතරක් නෙවෙයි ඉවත් වෙන්නේ. අපේ ශරීරයට නැතුවම බැරි මේ වටිනා ඛනිජ ලවණත් ඒත් එක්කම අයින් වෙලා යනවා. ඉතින් අන්තිමට අපි බොන්නේ කිසිම පෝෂණයක් නැති හිස් වතුර. මේක ක්‍රීඩකයන්ට විතරක් නෙමෙයි. හිතන්න හොඳට අවවතිර දවසක ගොඩක් දහඩිය දාන ඕනෙම කෙනෙක්ක මේ අවදානම තියෙනවා. දහඩියත් එක්ක ශරීරයෙන් සෝඩියම් පිටුනාට පස්සේ මේ වගේ ඛනිජ ලවණ නැති හිස් වතුර බිව්වම තත්ත්වය තවත් දරුණු වෙනවා. එනන් තෝරා ගැනීමක් තියෙනවා. බුද්ධිමත්ව වතුර බීලා ශරීරය ශක්තිමත් කරගන්නවද? එහෙම නැත්නම් ඕනවට වඩා වතුර බීලා ශරීරය දුර්වල කරගන්නවද? බුද්ධිමත් සජලනය කියන්නේ ජලයයි ඉලෙක්ට්‍රොලයිටුයි අතර සමබරතාවයක් පවත්වා ගන්න එක. අධිසජලනය කියන්නේ අන්නේ සමබරතාවය සම්පූර්ණයෙන්ම බිඳ දාන එක. හරි. අපි දැන් බය වෙන්න ඕන දේවල් ගැන ඇති තරම් කතා කළා. දැන් අපි බලමු කොහොමද මේ අනතුරෙන් බේරිලා හරියට නිරෝගීව ඉන්න කියලා. මේ සරල රහස් 4 මතක තියාගත්තොත් ඇති. 1. පීපාසය දැනෙනකොට බොන්න. 2. දවස පුරාම ටික ටික බොන්න. 3. හොඳට දහඩිය දැම්මට පස්සේ ඉලෙක්ට්‍රොලයිට්ස් ගන්න. ඒක කෑමකින් හරි බීමකින් හරි වෙන්න පුළුවන්. 4. මුත්‍රාවල පාට ගැන අවධානයෙන් ඉන්න. අපි මේකට කියමු බුද්ධිමත් සජලන සූත්‍රය කියලා. මෙන්න බලන්නකෝ. මේක හරිම සරලයි. තමන්ගේ මුත්‍රාවල පාට ලාකහ හරියට ලෙමනේඩ් වගේ පාටකට තියනවලන් හැමදේම හොඳයි. කිසිම පාටක් නැත්නම් ඒ කියන්නේ
වතුර බීම ටිකක් විතර වැඩි පොඩ්ඩක් අඩු කරන්න ඕන. තද කහ පාට නම් ඒකෙන් කියන්නේ ශරීරයට වතුර මදි දැම්ම වතුර වීදුරුවක් බොන්න ඕන කියන එකයි. ඉතින් අන්තිමට මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි සජලනය කියන්නේ වතුර ටැංකියක් පුරවනවා වගේ වැඩක් නෙවෙයි. ඒක හරියට සියුම් තරාදියක් සමතුලිත කරනවා වගේ දෙයක්. බොන ප්‍රමාණය වගේම ඒ සමබරතාවයත් අත්‍යවශ්‍යයි. ඉතින් අද ඉඳන් බොන හැම වතුර වීදුරුවක් ගැනම පොඩ්ඩක් හිතලා බලන්න. ඒක ඇත්තටම ශරීරයට ශක්තියක් වෙනවද එමත් නැත්නම් නොදැනුවත්වම හානියක් කරනවද කියලා. මතක තියාගන්න නිවැරදි දැනුමෙන් තමන්ගේ සෞඛ්‍ය පාලනය තමන්ගේ අතටම ගන්න පුළුවන්.